Tatiyampi dhammang saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kāmesu micchācārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani sikkhapadam samadhiyami Surāmiraya majjapamadattāna veramani sikkhapadam samadhiyami Samantā cakkavālesu atrā gaccantu devata saddhammam munirājassa sunantu sakka mokkadam dhammasavana kālo ayam bhadantā dhammasavana kālo ayam bhadantā dhammasavana kālo ayam bhadantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Evameva ko brahmana ida tathagato loke uppajjati araham samma sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhammasārati sattha deva manussānaṁ buddho bhagavā soimaṁ lokaṁ sadevakaṁ samārakaṁ sabrahmakaṁ sassamana brahmanim pajaṁ sadeva manussam sayam abhiññā saccikattva pavedeti so dhammam deseti ādi kalyānam majjhe kalyānam pariyosāna kalyānam saddhaṁ sabbyanjanam kevala paripunnam parisuddhaṁ brahmacaryam pakāseti මානාගල
මහා විහාරය හීපිටිය සදහම් නිකේතන බෞද්ධ මධ්‍යස්ථානයේ යන විහාරයන්හි විහාරාධීශවර චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේහි කතිකාචාර්යවර අප කල්යාණ මිත්‍රෝත්තම නම කියන අවසරයි පර්ණගම ඥානවිමල ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික සත්පුරුෂ පින්නතුනි මෙවර සුපුරුදු පරිදි අකුරණ මිහිඳු මහ පෙරහැර අභිමානවත් සිද්ධ කරන්නට සූදානම් වෙන අවස්ථාවේදී එහි ධර්මානුශාසනාව සඳහා තමයි ඔබ හැමදෙනාම මේ සූදානම්ව සිටින්නේ. මේ උදාාරතර පින්කම සිද්ධ කරන්නේ කුමන කාරණයක් අරමුණු කරගෙනද කියන එක දැන් මේ හැමදෙනාම හොඳින් අවබෝධයෙන්ුයි කටයුතු කරන්නේ. තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අපට ලැබුණ ඒ අතිශ්‍රේෂ්ඨ වූ නිර්මල සද්ධර්ම දානය දෙවිනි බුදු කෙනෙකු හා සමාන වුණ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලාගේ වැඩමවීමෙන් මේ ශ්‍රීලං දිරණතලයට ලැබුණ ඒ සුවිශේෂී දිනය සිහිපත් කරගෙනයි පොසොන් පුන් පෝ දිනය සිහිපත් කරගෙනයි මේ අත්උදාාරතර පින්කම් මාලාව සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය වී තිබේ. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල ධර්මය පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය වශයෙන් අපට ත්‍රිපිටක පාළි සහ අට කතාවන්හි විග්‍රහව පවතිනවා. ඒ පර්යාප්ති ශාසනය හේවත් ත්‍රිපිටක බුද්ධ වචනය සුරක්ෂා කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම ධර්මය සහ විනය අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය මනමින් සංගායනා කිරීම සිද්ධ වුණ ආකාරය පිළිබඳව ශාසන ඉතිහාසයේහි අපට කරුණු කාරණා සඳහන්ව පවතිනවා. ඒනොත් විශේෂයෙන්ම එදා දඹදිව අශෝකාධිරාජයාණන්ගේ පූර්ණ රාජානුග්‍රහයෙන් මොග්ගලී පුත්තිස්ස මහතෙරුන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සිද්ධ වුණ තෘතීය ධර්ම සංගීතය එවත් තෙවැනි ධර්ම සංගායනාව අපට මේ තේමාවට විශේෂයෙන් සිහි තබා ගත යුතු කාරණයක් වෙනවා. පින්නතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහන පිළිපදින සුවහසක් ජනීජන සමූහය තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන ධර්මානුකූලව දැහැමියන්සේ කටයුතු කරමින් මේ අනවරාග්‍ර සංසාර දුකින් මිදිලා නිර්වාණ ධර්මයේ ප්‍රතිවේධ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු එදා පටන් සිදු කරගෙන ආවා. කාලානුක්‍රමයෙන් යම් යම් අවස්ථාවන්හිදී ශාසනයට විවිධාකාර අරුබුද ඇතිවෙමින් යන අවස්ථාවන්හිදී විවිධ දුර්මතධාරී පුද්ගලයන් මේ ශාසනය තුල අකටයුතුකම් සිද්ධ කරන අවස්ථාවන්හිදී එදා අශෝකාධිරාජයාණන්ගේ මූලිකත්වයෙන් තෙවැනි ධර්ම සංගීතය සඳහා අවශ්‍ය පසුතලය සැකසුණා. මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අශෝකාධිරාජයාණන්ගේ දරුවා. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කාශ්මීර ගන්ධාර දේශය, මහිස මණ්ඩලය, වනවාසී දේශය, යෝනක රාෂ්ට්‍රය, හිමවන්ත ප්‍රදේශය, ස්වර්ණ භූමිය, තම්බපන්නිය කියන මේ රටවල් 9ට ධර්මයේ ප්‍රචාරය කළා. එතනින් තම්බපන්නි කියලා කියන්නේ පින්නතුනේ මේ අපේ රටට.
මේ සිරිලක් දෙරණ තලයට තථාගතයන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය අරගෙන ඇවිත් මේ ලංකා ශාසනය ස්ථාපිත කරන්නටත් ලක්දිව සංඝ සසුන ආරම්භ කරන්නටත් ඒ වගේම බුද්ධ ධර්මය ලක්දිව පුරාම ව්‍යාප්ත කරන්නටත් එදා මේ ධර්ම දූතයන් වහන්සේලාගේ වැඩමවීම අතිශයින් වැදගත් වුණා. ඒ වන විට මේ ශ්‍රී ලංකා ධරණී තලයේ රාජධානී විචාල තිස්ස රජතුමා ඒ තිස්ස රජතුමාගේ මූලිකත්වය නිසා ඊටාම කෙටි කලක් තුල සම්මා සම්බුද්ධ ශාසනය ලක්දිව පුරාම ව්‍යාප්ත වන්නට අවශ්‍ය කටයුතු සැකසුණා. පිටුතුනි මහා වංශය, දීප වංශය වැනි වංශ කතාවල සඳහන් වෙනවා මේ වෘතාන්තය. ඒ අනුව අපට පෙනෙනවා එකල සමාජය තුල තිබුණ පසුතලය කොයි වගේද කියලා. මිනිසුන් විවිධ වූ අභිචාර විදීන් අනුගමනය කළ සමයක්. යක්ෂ වන්දනය, නාග වන්දනය, දේව වන්දනය, වනස්පති වෘක්ෂ වන්දනය, පර්වත වන්දනය වැනි විවිධ වන්දනා ක්‍රම මේ සමයෙහි ලක්දිව තිබුණා. ඒ වගේම මේ විශේෂයෙන් අපට පෙනෙන කාරණයක් තමයි එදා ලංකා ධරණී තලයට මිහිඳු මහතෙරුන් වහන්සේ වැඩමවන්නට කලින් උන්වහන්සේ මේ ලක්දිව සමාජ පසුතලයේ පිළිබඳවත් විශේෂයෙන් සිංහල භාෂාව පිළිබඳවත් මෙහි සංස්කෘතිය පිළිබඳවත් යම් ප්‍රාමාණික අවබෝධයකින් යුක්තවයි උන්වහන්සේ වැඩම කළේ. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී වේදිසා නුවර පසු කරගෙන උන්වහන්සේ ඉට්ඨිය තෙරුන් වහන්සේ, උත්තිය තෙරුන් වහන්සේ, සම්බල තෙරුන් වහන්සේ, භද්දසාල තෙරුන් වහන්සේ, සුමන සාමණේරයන් වහන්සේ, ඒ වගේම මාර්ගඵලලාභීව සිටි භණ්ඩුක උපාසකතුමා කියන පිරිස සමගයි මේ ලක්දිවට සම්ප්‍රාප්ත වුණේ. ඒ කාලවකවානුව තීරණය කරගත්තේ බොහෝම කල්පනාකාරීව විධිමත්ව කියන එක අපට පෙනෙනවා. පින්නතුනි මේක එකපාරටම සිද්ධ වෙච්ච කාරණයක් නෙවෙයි. මිහිඳු මහතෙරුන් වහන්සේ ලංකාවට වැඩමවන්නට කලින් ලංකාවේ සංස්කෘතිය පිළිබඳව ලංකාවේ ජන සමාජය තුළ පවතින අභිචාර විදීන් පිළිබඳව මනා වැටහීමක් මිහිඳු මහතෙරුන් වහන්සේට පැවතුණා. ඉතිහාසයේ පෙන්වනවා තමන්ගේ මව්දේවින් වහන්සේ වුණ වේදිසා නුවර දේවිය ඇසුරු කරගනිමින් සිංහල භාෂාවත් මෙහි සංස්කෘතිය පිළිබඳවත් බොහෝ දෑ උන්වහන්සේ අවබෝධ කරගෙනම තමයි ලක්දිවට වැඩම කරන්නේ. මහා වංශයේ සඳහන් වෙනවා පින්නතුනි ඉන් පෙර මහලුවියේ පසු වුණ මුටසීව රජතුමා ලංකාව පාලනය කරන කාලේ මිහිඳු මහතෙරුන් වහන්සේ වැඩම කළේ නැහැ. තරුණ භද්‍ර යෞවන වේහි පසු වුණ තිස්ස රජතුමාගේ රාජධානී කාලයේ මිහිඳු මහතෙරුන් වහන්සේ වැඩම කළේ. ඉතින් උන්වහන්සේ වැඩම කළ අවස්ථාව වෙනකොට ඒ වකවානුව වෙනකොට අද වත්මන් මේ කාල පරාසය වගේම පොසොන් සමයක්. මේ පොසොන් සමය තුල අතීතයේ සිද්ධ වුණේ ජෙට්ඨ නක්ඛත් හේවත් දෙටු නැකත් උත්සව පැවැත්වීම. පාලි භාෂාවෙන් පොසොන් මාසයේ සඳහන් කරලා තියෙන ජෙට්ඨ මාසය කියලා දෙටු මාසය. මේ දෙටු මාසයේ පුරාම විවිධ වූ නැකත් කෙලි පැවැත්වීම්, නැකත් උත්සව පැවැත්වීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව තමයි එදා 40000ක පිරිවර සමග රජතුමා ඒ නැකත් කෙලියට අදාළ වන විවිධ කටයුතු වල නියැලුනේ. එයින් එක් කාර්යයක් තමයි අපි කවුරුත් දන්න මෝදඩයම. මේ මෝදඩයමේ යන අවස්ථාවේ එදා මිහින්තලා පර්වතය සමීපයේට මිහිඳු මහතෙරුන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලා වැඩම කළා.
ඒ වැඩම කළ අවස්ථාවේ සිදු වුණ විශේෂ සිදුවීම් කිහිපයක්ම මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. අපි කෙටියෙන් මේ කාරණේ පිළිබඳ මතක් කරගත්තොත් එදා තිස්ස නමින්ම රජතුමාට ආමන්ත්‍රණය කළා මිහිඳු මහතෙරුන් වහන්සේ. ඒ අවස්ථාවේම පුදුමයටපත් වුණා තිස්ස රජතුමා. කවුද මගේ නම කියලාම අමතන්නේ කියලා. පර්වතයේ මත වැඩ ඉන්න මිහිඳු මහතෙරුන් වහන්සේව රජතුමා දකිනවා. රජතුමා මිහිඳු මහතෙරුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මත මුලින්ම දකින්නේ මිහිඳු මහතෙරුන් වහන්සේ විතරයි. රජතුමාගේ බිය කෙමෙන් පහව ගියයින් පස්සේ සෙසු ඉට්ඨිය මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිසක් දකින්නට සැලසුණා කියලා තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊළඟට මිහිඳු මහතෙරුන් වහන්සේ පින්නතුනේ තමන් වහන්සේ කවුරුද කියන එක හඳුන්වා දෙනවා. සමනාමයං මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපායි ධාගතා. සමනාමයං මහරජතුමනි, අපි ධම්මරාජස්ස ශාවකා ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වුණ ශ්‍රමණයන් වහන්සේලායි. තවේව අනුකම්පාය, නුඹ කෙරෙහිම අනුකම්පාවෙන් ජම්බුදීපා ඉදාගතා දඹදිව සිට මෙහි වැඩම කළා කියලා සඳහන් කළා. දැන් එතකොට මතක් වෙනවා මිහිඳු මහතෙරුන් වහන්සේගේ මේ සම්ප්‍රාප්තිය පිළිබඳව పూర్වයෙන් රජතුමාට යම් වැටහීමක් අවබෝධයක් පැවතුණා. මොකද්ද පිළිතුරු මේ වැටහීම? දඹදිව අශෝකාධිරාජයාණන් විසින් හස්නක් කෙවලා තිබුණා තිස්ස රජතුමාට. මම බුදුන් දහම් සඟුන් සරණ ගියා, ඔබත් තිසරණය සමාදන් වෙන්න, තිසරණ සරණ යන්න කියලා. මේ ප්‍රකාශනය එදා තිස්ස රජතුමාට සිහිපත් වුණා. අර අතේ දරාගෙන හිටපු දුනු හීතල පසකින් තබලා දුහුත් බුදුන් තබාගෙන මිහිඳු මහතෙරුන් වහන්සේට নমස්කාර කළා. ඊළඟට පින්නතුනි මේ රජතුමා කවුද, කොහොම කෙනෙක්ද කියන එක පිළිබඳව මිහිඳු මහතෙරුන් වහන්සේ කළ විමසීම පිළිබඳව සඳහන් වෙනවා. බුද්ධි පරීක්ෂණයක්. මහරජ, මේ ගස කුමක්ද? ස්වාමීනි, මෙය අඹ ගසකි. මේ අඹ ගසත් හැර වෙනත් ගස් තිබේද? තිබේ ස්වාමීනි. මේ විදිහට අඹ ගස් පිළිබඳව ප්‍රශ්නයක් විමසනවා. ඥාතීන් පිළිබඳව ප්‍රශ්නයක් විමසනවා. රජතුමාගේ බුද්ධි පාඨවේ පිළිබඳව මිහිඳු මහතෙරුන් වහන්සේ වටහා ගත්තා. මේ රජතුමාට මේ නිර්මල සම්මා සම්බුද්ධ ශාසනික දායාදය, මේ උතුම් ධර්මය පැහැදිලි කර දෙන්න සුදුසු බව උන්වහන්සේ අවස්ථාවේදී වටහා ගන්නවා, තේරුම් ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සුමන සාමණේරයන් වහන්සේ මේ ආරාධනා ගල මස්තකයට වැඩමවලා ස්වර්ගයේහිද කාම ලෝකයේහිද අන්තරීක්ෂ විමානයන්හිද වාසය කරන්නා වූ සියලු දේවතා සමූහයාට වඩින්න යයි ආරාධනාවක් කරනවා. අටුවාවන්හි සඳහන් වෙනවා සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ඨේ චගාමේ තරුවන ගහනේ ගේහවත්තුම් මිඛෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිට්ඨන්තා සම්තිකේදම් මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු වශයෙන් ආරාධනාවක් සිද්ධ කළා. ඒ ආරාධනාව සිද්ධ කළයින් පස්සේ පින්නතුනි මේ ලක්දෙරණ පුරාම සියලු දෙවි බඹුන්ගෙන් පිරිසේක රාශි වුණා. ඒ සම්ප්‍රාප්ත වූ සියලු දේවතා සමූහයාට එදා මිහිඳු මහතෙරුන් වහන්සේ සමචිත්ත පරයාය සූත්‍ර දේශනාව සිද්ධ කළා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊළඟට මේ රජතුමාට මේ නිර්මල ධර්මයේහි වටිනාකම පිළිබඳව පැහැදිලි කර දෙන්න මිහිඳු මහතෙරුන් වහන්සේ අනුගමනය කළ විශේෂ දෙයක්.
ඒක අපි දැනගන්න ඕනේ. ඒක තමයි පින්නතුනේ චූලහත්ති පදෝපම සූත්‍රයේ ප්‍රධාන කොටගත් සූත්‍ර දේශනා කිහිපයක් අපේ ත්‍රිපිටක පාළියෙන් උද්ධරණය කරගත්ත විශේෂ දේශනා කිහිපයක්ම රජතුමා ඇතුළු පිරිසට දේශනා කරනවා. එයින් අද මා මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයේ සඳහන් වන විශේෂ සූත්‍ර දේශනාවක්. චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව. චූල කියලා කියන්නේ සුළු කියන එක, හත්ති කියන්නේ ඇතා කියන එක, පද කියලා කියන්නේ පියවර. උපමාවෙන් ඇත්පද උපමාවෙන් තථාගතයන් වහන්සේගේ ඥාන ශක්තිය පිළිබඳව සිහිපත් කළ කාරණා තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්මය පිළිබඳව කෙනෙක් අහලා පැහැදීමටපත් වෙනවා නම් ඒක ඇත්තටම ආශ්චර්ය සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයට පහළ වුණ අසහාය ශාස්ත්‍රඥ වහන්සේ නමක්. උන්වහන්සේගේ මේ සුවිශේෂී ඥාන සම්භාරය පිළිබඳව ලෝකේ බොහෝ දෙනා බොහෝ කරුණු කියලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවට පාදක වුණේ එවන් තථාගතයන් වහන්සේගේ ඥානපද සතරක් පිළිබඳව. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ වන වකවානු තුල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර ජේතවනාරාමයේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවන්හිදී විවිධ ගම් නියම් ගම් වැසි පුද්ගලයන් තථාගතයන් වහන්සේ දකින්න, වන්දනා කරන්න, සාමීචියෙහි යෙදෙන්න ගමන් කරනවා. ඒ අතර එක්කෙනෙක් තමයි වච්ඡායන නමින් සුපතල වුණ පිලෝතික පරිබ්‍රාජකයා. පරිබ්‍රාජක කියලා කියන්නේ ඒ කාලේ සමාජෙ හිටපු ශ්‍රමණ සම්පදාය නියෝජනය කරපු පිරිස් අතර එක් පිරිසක්. ආජීවක, අචේලක, සචේලක, ජටිල, පරිබ්‍රාජක ආදී වශයෙන් ඒ ශ්‍රමණ පිරිස් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ හැමෝම විවිධ ඥාන ගවේෂණයන්හි නියැලුණා. මේ කියන පිලෝතික පරිබ්‍රාජකයා තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමෙන් තථාගතයන් වහන්සේ දකින්නට, බුද්ධෝපස්ථාන සිද්ධ කරන්නට යන එන කෙනෙක් විදියට ඒ කාලේ ප්‍රසිද්ධියටපත් වෙලා හිටියා. පින්නතුනේ ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා නිතරම පුරුදු වෙලා හිටියා සවැත් නුවර සිසාරා තමන්ගේ සුදු වෙලමුන් යෙදු රිදියෙන් තනු දර්ශනීය රථවල නැගිලා වීදි සරන්න, වීදි පුරාම ගමන් කරනවා. එහෙම ගමන් කරන අවස්ථාවන්හිදී අවට මිනිස්සු බොහොම සතුටෙන් බලන් ඉන්නවා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ගමන් කරන මේ තේජස දිහා. ඒ වගේම අන් අයට උපකාර කරමින්, උදව් කරමින් විවිධාකාරයෙන් ධන ධාන්‍ය සම්පත් විසුරුවමින් තමයි ජානුස්සෝනි බ්‍රාහ්මණයා ගමන් කරන්නේ. ඉතින් මේ විදිහට ගමන් කරද්දී පින්නතුනි දුරදීම දකිනවා අර පිලෝතික පරිබ්‍රාජකයා මේ දහවල සවැත් නුවර මැදින් ගමන් කරනවා. අහනව දකිනකොටම පිලෝතික, මොකටද ඔබ මේ දහවල් කාලය තුල කොහෙදෝ යන ගමන් මේ එකපාරට මම දකින්නේ? ඔබ කොහෙද ගමන් කළේ? ඔබ කොහෙද ගියේ කියලා මහත් කුතුහලයෙන් විමසනවා. ඒ අවස්ථාවේදී වච්ඡායන නාමධාරී මේ පිලෝතික කියනවා මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දකින්නට ගිහිල්ලා එන ගමන්. ඒ වෙලාවෙම අහනවා ජානුස්සෝනි බ්‍රාහ්මණයා, ඔය තථාගත ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගැන ඔච්චරටම ඔබට තියෙන විශ්වාසය මොකද්ද? එහෙම
විශ්වාසයක් ඔබට පිහිටලා තියෙන නිසා ඔබ ඒ විශ්වාසය නිසා තමයි සත්කාර කරන්නේ බුද්ධෝපස්ථානයට යන්නේ මොකද්ද මේ ගැන තියෙන විශ්වාසය කියලා අහනවා. ඒ වෙලාවේ පිටුතුනේ මේ වච්ඡායන කියනවා ජානුස්සෝනි බ්‍රාහ්මණය මා වැනි කෙනෙකුට මේ විශ්වාසය ගැන මේ ගුණය ගැන කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ බඳු මහා උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් පිළිබඳව යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ විස්තර කරන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ නමකටම විතරයි. තවත් ඒ බඳුම ගුණ තියෙන කෙනෙකුට විතරයි කියලා සඳහන් කළා. අපි දන්නවා අටුවාවල සඳහන් වෙලා තියෙනවා බුද්ධෝපි බුද්ධස්ස භණීය වන්නං කප්පම් විචේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිර දීඝමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණෝඝය පිළිබඳව යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ බුදු කෙනෙක්ම විය යුතුයි. බුදුරජාණන් වහන්සේ නමක් ඒ ගුණ කියනවා නම් කල්පේ ගෙවි යනවා මිස බුදු ගුණ නිමා කරන්න පුළුවන්කමක් නැත්තේ නෑ. කප්පම් විචේ අඤ්ඤම භාසමාන කීයේත කප්පෝ චිර දීඝමන්තරේ කෙලවරක් නැති ඒ අප්‍රමාණ ගුණ කදම්බේ ගැන පරක්තරක් නොපෙනෙන තරම් අසහාය ගුණ ගැන කියද්දී ඒක පෘථග්ජන කෙනෙකුට කියන එක එහෙම කෙනෙක් ඒක වර්ණනා කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ජානුස්සෝනි මම වැනි කෙනෙක් කොහොමද තථාගතයන් වහන්සේගේ ගුණ ප්‍රකාශනයටපත් කරන්න කියලා. ඒ වෙලාවේ ජානුස්සෝනි කියනවා පිලෝතික ඔබ එහෙනම් මෙච්චරම තථාගතයන් වහන්සේ ගැන ප්‍රශංසා කරන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව? ඒ වෙලාවේ කියනවා ජානුස්සෝනි මම මේක උපමාවකින් එහෙනම් කියන්නම්. වනාන්තරයට යනවා හස්තීන් පිළිබඳ යම් ප්‍රාමාණික අවබෝධයක් තියෙන හස්ති ආචාර්යවරේ හස්ති ශිල්පියේ ඔහු යනකොට වනාන්තරයේ ඇතුළට යනකොට දකිනවා දිගින් හා පළලින් දික්කුණ උස්සුණ ඇතෙකුගේ පාසටහන. ඒ ඇතෙකුගේ පාසටහන දැකලා ඒ හස්ති ශිල්පියා තීරණය කරනවා මේ වනාන්තරයේ අපට හමු වෙන විශාලම ඇතා නෙවෙයි. තවත් ඇතුන් වර්ග ඉන්න පුළුවන්. මේ විදිහට ඇතුළට හොයාගෙන යනකොට තමන් තීරණය කරනවා තමන්ට දුරදීම වනාන්තරයේ ඇතුළට යනකොට දකින්න ලැබෙනවා ඇත්තු ගස්වල දලාතුල්ලපු තැන් කොලාතු කඩලා දාපු තැන් අවසානයේදී ඇතුළට යද්දී තමන්ට දැర్శණය වෙන හස්තිය නිසා තීරණය කර ගන්නවා මේ මම දකින්නේ වනාන්තරයේ ඉන්න විශාලම හස්තියයි කියලා. මෙන්න මේක උපමාවට අරගෙන කියනවා ජානුස්සෝනි තථාගතයන් වහන්සේගෙත් මා මෙබඳු වූ ඥානපද සතරක් දකිනවා. මොනවද මේ ඥානපද සතර? ජානුස්සෝනි තථාගතයන් වහන්සේ යම් තැනකට ධර්ම දේශනාවකට වඩිනවා කියලා දැනගත්තොත් ශාත්‍රීය පඬිවරු තථාගතයන් වහන්සේ දකින්න එනවා. තථාගතයන් වහන්සේ සම්මුඛ වුණාම මෙහෙම වාදවලට සම්බන්ධ වෙනවා, මෙහෙම ප්‍රශ්න අපි අහනවා කියලා ඒ අය තීරණය කරගෙන එනවා. අපි මෙහෙම දෙයක් අහනවා, මෙහෙම දන්න දෙයක් අහනවා, ඒ වාදේ අපි බුදුරජාණන් වහන්සේ එක්ක මෙහෙම වාද කරනවා කියලා හිතාගෙන ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දකින්න ශාත්‍රීය පඬිවරු වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ ඒ ශාත්‍රීය පඬිවරු දුරදිම දැකලා ඒ ශාත්‍රීය පඬිවරුන්ට කරුණාවෙන් මෛත්‍රී ගුණයෙන් කතා කරනවා. කතා කරලා ඒ අයිගේ හිත් තුල තියෙන හැම ප්‍රශ්නයකටම තථාගතයන් වහන්සේ මනාව පිළිතුරු සපයනවා.
පිළිතුරු සපයන අවස්ථාවේදී අර ශාත්‍රීය පඬිවරු හිතනවා අනේ අපි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසන්නට කියලා හිතාගෙන ආපු ප්‍රශ්න හැම එකකටම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පිළිතුරු දුන්නා. ආය දැන් අප මොකටද ප්‍රශ්න අහන්නේ කියලා ඒ අය තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමටපත් වෙලා පිටත් වෙලා යනවා. සමහරක් අය තථාගතයන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගන්නවා. තවත් අය තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකවරු බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහට අර පළවෙනි හස්තියාගේ පාද සටහන දැකීමෙන් යම් කිසි කෙනෙක් පැහැදීමටපත් වුණා වගේ ජානුස්සෝනි ශාත්‍රීය පඬිතුවරුනුත් ඒ විදිහටම තථාගතයන් වහන්සේ පිළිබඳ පැහැදීමටපත් වුණා කියලා කියනවා. දෙවැනි කාරණේ තමයි මම දකිනවා තථාගතයන් වහන්සේ යම් තැනකට වඩිනවා කියලා දැනගත්තොත් එහෙම බ්‍රාහ්මණ පඬිතුවරුන් සූදානම් වෙනවා අපි දන්න මේ වාදවලින් අපි දන්න මේ ප්‍රශ්න වලින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසීම් කරමු කියලා සාකච්ඡා කරගෙන කතා කරගෙන ඒ අය තථාගතයන් වහන්සේ අහවල් ගමට වඩිනවා අහවල් වීථියට වඩිනවා කියලා දැනගත්තාම ඒ ස්ථාන සොයාගෙන යනවා. නමුත් ඒ මොහොතේදී තථාගතයන් වහන්සේ අර බ්‍රාහ්මණ පඬිතුවරුන් දුරදීම දැකලා ඒ බ්‍රාහ්මණ පඬිතුවරුන්ට කතා කරලා බ්‍රාහ්මණ පඬිතුවරුන්ට ධර්මයේ දේශනා කරලා ධර්මයේ සමාදන් කරවලා ධර්මයෙන් සතුටු කරවලායි පිටත් කරන්නේ. එවිට බ්‍රාහ්මණ පඬිවරුත් හිතනවා අනේ අපි අහන්න හිතාගෙන ආපු හැම දෙයකම තථාගතයන් වහන්සේ අපට පිළිතුරු සැපයුවා. ආය අපි මොනවද අහන්නේ? ආය අපි මොනවද විමසන්නේ කියලා ඒ අයත් තථාගතයන් වහන්සේගේ සරණ යනවා කියලා කියනවා. ජානුස්සෝනි තුන්වෙනි කාරණේ තමයි තථාගතයන් වහන්සේගේ වැඩමවීම පිළිබඳ අපේක්ෂා කරපු බොහෝ දෙනා ධර්ම ශ්‍රවණය කරන්න එකතු වෙද්දී ගෘහපති පඬිතුවරු මේ විදිහටම කල්පනා කරනවා අපි දන්න වාද වලින් අපි දන්න මතාන්තර වලින් තථාගතයන් වහන්සේට අපි වාදාභිරූපිත වෙමු වාදේහි යෙදෙමු කියලා හිතාගෙන තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න යන්න තීරණය කරනවා. ඒ ගෘහපති පඬිතුවරු දුරදිම දකින්නකොට පින්නතුනි තථාගතයන් වහන්සේ ඒ පඬිතුවරුන්ට කතා කරනවා සතුටු සාමීචයේ යෙදෙනවා ධර්මයේ උගන්වනවා ධර්මයේ කියලා දෙනවා ධර්මයේ සමාදන් කරවනවා ධර්මයෙන් සිත සතුටු කරවනවා. එවිට අර ගෘහපති පඬිතුවරුන් කල්පනා කරනවා අනේ අපි තථාගතයන් වහන්සේගෙන් විමසන්න කියලා මේ අහවල් වාදයේ අසවල් විදියට විමසනවා කියලා හිතාගෙන ආවට අපි බැරි වෙලාවත් විමසුවා නම් අපි පරාජිත වෙනවා අපි පරදිනවා. ඒ වුණාට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අපට ගැළපෙන විදියට සියලුම සැක සංකා දුරවන විදියට ධර්මයෙන් උපදෙස් ලබා දුන්නා ධර්මයේ සමාදන් කෙරුවා ධර්මයෙන් සතුටුනා කියලා ඒ අයත් පිටත් වෙලා යනවා කියලා කියනවා. ජානුස්සෝනි හතරවෙනි කණ්ඩායම සමාජය තුල ඉන්නවා ශ්‍රමණ පඬිවරු විවිධ ආකාරයෙන් වාදයන්හි දක්ෂ වුණ වාදයන් පිළිබඳ නොඑක් සමයාන්තර පිළිබඳව දැනීම් තිබෙන ශ්‍රමණ පඬිතුවරුනුත් තථාගතයන් වහන්සේව වාදයෙන් පරද්දෝමු කියලා හිතාගෙන තමන් දන්න විවිධාකාර වාද පිළිබඳව විමසීමට සූදානම් වෙනවා. ඒ අයටත් සැලවෙනවා තථාගතයන් වහන්සේ අසවල් ගමට වඩිනවා අසවල් වීථියට වඩිනවා කියලා. එතකොට අර ශ්‍රමණ පඬිතුවරු සියලු දෙනාමත් තථාගතයන් වහන්සේ අද වාදයෙන් පරද්දමු කියලා හිතාගෙන ඒ අයත් තථාගතයන් වහන්සේ ළඟට එනවා. හැබැයි තථාගතයන් වහන්සේ මේ ශ්‍රමණ පඬිතුවරුන් දුරදීම දකිද්දී ඒ ශ්‍රමණ පඬිතුවරුන්ට සතුටු සාමීචයේ යෙදිලා කල යුතු සිහි කල යුතු කතා සිද්ධ කරලා ඒ ශ්‍රමණ පඬිතුවරුන්ට ධර්මයේ දේශනා කරනවා
ධර්මයේ සමාදන් කරවනවා, ධර්මයෙන් සතුටු කරවනවා. එතකොට අර ශ්‍රමණ පඬිතුවරු හිතනවා අනේ අපි හිතාගෙන ආපු වාද ඔක්කොටම බුදුරජාණන් වහන්සේ අපට පිළිතුරු දුන්නා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පරාජය කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි උන්වහන්සේ සරණ යනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ කියන ඥානපද සතර මම දුටුවා ඥානසෝනි. ඒ නිසා තමයි මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ සර්වඥ බව තේරුම් අරගෙන උන්වහන්සේට සත්කාර ගරුකාර කරමින් උන්වහන්සේ සරණ ගියේ කියලා කියවා. දැන් මෙච්චර වෙලා අර වෙලමුන් සුදු වෙලමුන් යෙදු රිදියෙන් තැනු අර අසුනේ හිටපු රතේ හිටපු ජානුස්සෝනි නැගිටලා උතුරු සර්ව සකස් කරගෙන සවැත් නුවර ජේතවනාරාමය දිහාවට හැරිලා දොහොත් මුදුන් තබාගෙන නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් බුදුහාමුදුරුවන්ගේ ගුණ කියනවා පින්වතුනි. ඉතින් එතනින් මේ කතාව ඉවර වුණා. ඊළඟට ජානුස්සෝනි බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. ගිහිල්ලා කියනවා තථාගතයන් වහන්සේ මම සවැත් නුවර වීථි සරණ අවස්ථාවක මට හම්බුණා වච්ඡායන පිලෝතික පරිබ්‍රාජකයා. පිලෝතික පරිබ්‍රාජකයා ඔබ වහන්සේ සමීපයේ ඉඳන් එන බව මට සිහිපත් කළා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ මම ඔබ වහන්සේ කෙරෙහි පිලෝතිකගේ හිතේ පැහැදීම ඇති උනේ කොහොමද කියලා විමසුවා. ඒ වෙලාවේදී පිලෝතික පරිබ්‍රාජකයා ඔබ වහන්සේ පිළිබඳව ඥානපද සතරක් සිහිපත් කළා. ඒ වෙලාවේදී මට වැටහෙනසේ මේක පැහැදිලි කරලා උපමාවකින් හෝ කියන්න කියලා කියනකොට පිලෝතික පරිබ්‍රාජකයා ඒකට මෙන්න මෙබඳු උපමාවක් ගත්තා. මොකක්ද උපමාව? හස්තීන් පිළිබඳ දන්න හස්ති ශිල්පියේ හස්ති ආචාර්යවරයේ වනාන්තරයක දුරදි දකින හස්තියෙකුගේ පාසටහන් දැකලා මේ වනාන්තරයේ ඉන්න හස්තියාගේ ස්වභාවය කුමක්දයි වටහා ගන්නට එකපාරටම තීරණය කරන්නේ නැහැ. නමුත් වනාන්තරයේ ඇතුළට යනකොට ඔහු දකින ඒ හස්තියාගේ රුව නිසා අවසානයේ තීරණය කළා එහෙනම් මම මේ දැක්ක පාසටහන් මේ හස්තියාගේ තමයි කියලා තීරණය කළා. අන්න ඉබඳු ආකාරයෙන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා උන්වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි කියලා උන්වහන්සේගේ මගානුව යන ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නයි කියලා තේරුම් ගත්තා කියලා එදා මේ විදිහට පිලෝතික සිහිපත් කළා බුදුහාමුදුරුවනේ කියලා තථාගතයන් වහන්සේට ජානුස්සෝනි කියනවා. දැන් තථාගතයන් වහන්සේ කියනවා උන්වහන්සේ දේශනා කරන මේ වෙලාවේ ජානුස්සෝනි යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ පිළිබඳ පැහැදීමටපත් වෙනවා නම් ඒ පැහැදීමටපත් වෙන ඕනම කෙනෙක් එකපාරට මේ තීරණයට එන්න හොඳ නැහැ. තථාගතයන් වහන්සේ පිළිබඳව ඔබට විශ්වාසයක් තිබෙනවා නම් ධර්මයේ පිළිබඳ ඔබට විශ්වාසයක් තිබෙනවා නම් මහා සංඝරත්නය පිළිබඳ ඔබට විශ්වාසයක් තිබෙනවා නම් ඔබ තවදුරටත් මේ උතුම් තෙරුවන පිළිබඳව සොයමින් කල්පනා කරමින් ගුණ මෙනෙහි කරමින් මේ ධර්මයේ පිළිපදිනවා. එහෙමනේ වෙන්නේ සාමාන්‍යනේ. ඔබ අනුගමනය කරන්නේ ඔබ පිළිපදින්නේ ඔබේ හිතේ ශ්‍රද්ධාව තිබෙන නිසා. ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ ශ්‍රද්ධාව තිබෙන නිසා. ඔබේ ශ්‍රද්ධාව තවදුරටත් වඩා වර්ධනය කර ගැනීම සඳහා
අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ජානුස්සෝනිට පැහැදිලි කරනවා ජානුස්සෝනි බ්‍රාහ්මණය ඒ උපමාව තවදුරටත් මෙලෙසින් විස්තර විය යුතුයි. කෙසේද? වනාන්තරයට ගොස් වනාන්තරයේ හස්තීන්ගේ පාසටහන් දකින හස්ති ආචාර්යවරයා ඒ හස්තියාගේ පාසටහන් දැක්ක ගමන් ඒ පාසටහනේ දිග පළල ගැන හිතලා එකපාරටම ඔහු තීරණයකට එළඹෙන්නේ නැහැ මේ වනාන්තරයේ ඉන්න විශාලම හස්තියා මොහුයි කියලා. එහෙම තීරණයට එළඹෙන්නේ නැත්තේ වනාන්තරයේ වාමනිකා නම් හස්ති විශේෂයක් ඉන්නවා. තවදුරටත් මොහු වනාන්තරයේ ඇතුළට යනවා. වනාන්තරයේ ඇතුළට මොහු යනකොට මොහු දකිනවා ඊටත් වඩා විශාල වූ පාසටහන් තිබෙන හස්තීන්ගේ පාසටහන් තැනින් තැන දකිනවා. එතකොට ඔහු නිර්ණය කරගන්නවා මේ වාමනිකා හස්තියාගේ පාසටහන් නොවේ ඊටත් වඩා විශාල වුණ කනේරුකා හස්තීන්ගේ පාසටහන්නේ කියලා නිර්ණය කරගන්න. තවදුරටත් ඔහු වනාන්තරයේ ඇතුළට යනවා. ඒ ඇතුළට ගමන් කරනකොට ඔහු දකිනවා ඊටත් වඩා විශාල වූ පාසටහන්. ඔහු තීරණය කරනවා වනාන්තරයේ ඉන්නවා උච්චා කාලාරිකා නම් වූ හස්ති විශේෂයක්. ඒ විශාල හස්ති රාජ්‍යයන්ගේ පාසටහන්නේ කියලා ඔහු තීරණය කරගන්න. හැබැයි මේ කියන්නේ වනාන්තරයේ ඉන්න විශාලම හස්තිය නෙවෙයි. ඔහු ඇතුළට යනවා. ඇතුළට යනකොට ඔහු දකිනවා තැන් වල ගස්වල මේ උස්සූ හස්ති රාජයන් Tamanගේ දල වලින් තුවාල කරපු ගස්වල කඳක් දකිනවා. ඒ වගේම දකිනවා ගස්වල අතු රිකිලි කඩලා බිඳලා දාලා තියෙනවා. එතකොට තවදුරටත් ඇතුළට යනකොට ඔහු සත්‍ය වශයෙන් ඔහුගේ නෙත ගැටෙනවා විශාල හස්ති රාජයෙක් මේ වනාන්තරයේ ඉන්නවා. ජානුස්සෝනි ඔන්න ඔය විදිහට ඔය උපමාව අවසන් විය යුතුයි. තථාගත බුදුරජාණන් වහන්සේ දුටු පමණින් දර්ශන මාත්‍රයෙන්ම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කොහොමද කියන්නේ? තවදුරටත් හොයන්න, තවදුරටත් මෙනෙහි කරන්න, තවදුරටත් ගවේෂණය කරන්න. තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වය කොහොමද කියලා හොයන්න, හොයලම තීරණය කරගන්න, හොයලම බලන්න, හොයලම අවබෝධ කරගන්න කියලා සිහිපත් කළා. ඒවමේව කෝ බ්‍රාහ්මණ ඉද තථාගතෝ ලෝකේ උප්පජ්ජති. ඉද කියලා කියවේ මේ ලෝකයේ තුල තථාගතයන් වහන්සේ නම මේ ලෝක ධාතුව තුල උත්පත්තිය ලැබුවාම තථාගතයන් වහන්සේගේ ගුණ මහත්වය මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අපි සංඛ්‍යාත්මක වශයෙන් නවරහාදී ගුණ කදම්බයක් කියනවා. ඒ නවරහාදී ගුණ කදම්බයට වඩා බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. ඒ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ගැන ඊළඟට අපි මෙනෙහි කර ගන්නට ඕනේ. ඊළඟට අපි ගැන හොයන්න ඕනේ. කොහොමද? අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. ඒ අප්‍රමාණ ගුණ මහත්ය ගැන යම් කිසි කෙනෙක් බුද්ධියෙන් කල්පනාවෙන් ප්‍රඥාවෙන් මෙනෙහි කර ගන්නවා නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වුණ අසහාය ශාස්ත්‍රඥ වහන්සේ නම. උන්වහන්සේ සදේවකම් දෙවියන් අතර විශිෂ්ට වුණා. මේ ලෝක ධාතුව තුල සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ට ගුරුවරයන් වහන්සේ නමක් වෙන්න පුළුවන්කම ලැබුණේ ඒ තථාගතයන් වහන්සේ අනවරාග්‍ර සංසාර ගමන තුල මේ ක්ලේශ ඕඝයන් ප්‍රහීන කළ නිසා. සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා. තමන් වහන්සේගේ
ඥාන ශක්තියෙන් උන්වහන්සේ මේ සසරෙහි ස්වභාවය වටහාගෙන තමයි ලෝවැස්සුන්ට ධර්ම දේශනා සිද්ධ කළේ. පවේදේති සෝ ධම්මං දේසේති. උන්වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ කොහොමද? ආදි කල්යාණ, ඒ ධහමේ මුල යහපත්. මධ්‍යේ කල්යාණං, අර්ථ වශයෙන්, ව්‍යංජන වශයෙන්, පද වශයෙන් ඒ දේශනාව මධ්‍ය යහපත්. පරියෝසాన කල්යාණං, ඒ ධර්මය අන්තික වශයෙන්, ආන්තික වශයෙන් යහපත් වෙනවා. යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ සංසාර දුකින් මිදීම පිණිස, මෝක්ෂ සාධනය පිණිස අවශ්‍ය කටයුතු සිද්ධ කර ගන්නවා. කේවල පරිපූර්ණං, හාත්පසින්ම පාරිශුද්ධභාවයට පත් වුණ, පිරිපුන් වුණ, පරිසුද්ධං, පාරිශුද්ධ වුණ බ්‍රහ්මචර්යම් පකාසේත. නිර්වාණ ධර්ම ප්‍රතිවේදයේ සඳහා උන්වහන්සේ ධර්ම දේශනා කරනවා කියන එක සිහිපත් කළා. දැන් මේකෙන් අපට ඉගෙන ගන්න තියෙන වටිනාම පාඩම තමයි එදා මිහිඳු මහතෙරුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවම තිස්ස රජතුමාට දේශනා කළා. තිස්ස රජතුමාට මේ දේශනා කිරීමෙන් තිස්ස රජතුමා තථාගතයන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, මහා සංඝ රත්නය පිළිබඳ අප්‍රමාණ පැහැදීමටපත් වෙනවා. ඒ වගේම දැන් මේ සූත්‍රයේදී සඳහන් වෙනවා ජානුස්සෝනි බ්‍රාහ්මණයන් ඒ වෙලාවේ පුදුමාකාර පැහැදීමකටපත් වුණා. ජානුස්සෝනි බ්‍රාහ්මණයන් නැගිටලා තමන්ගේ දෑතෙන් තථාගතයන් වහන්සේගේ දෙපා ළඟ වැඳ වැටිගෙන කියනවා අභික්කන්තම් භෝගෝතම, අභික්කන්තම් භෝගෝතම, සේයථාපි භෝගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය, පටිච්ඡන්නං වා විවරේය, මූලහස්සවා මග්ගං ආචික්ඛේය, අන්ධකාරේවා තේලපච්චෝතං ධාරේය, චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. ඊතා මැනවි භවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි හරිම පැහැදිලි වුණා. හොඳම වටිනාම පැහැදිලි කිරීමක් තථාගතයන් වහන්සේ සිද්ධ කළේ කියලා කියනවා. උපමාවකිනුත් කියනවා. සේයථාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය. පින්නතොන යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්වුවා වගේ. පටිච්චන්නං වා විවරේය. වහලා තිබ්බ දෙයක් විවෘත කරලා පෙන්වුවා වගේ. මූලහස්සවා මග්ගං ආචික්ඛේය. මම්මුලා වෙලා හිටපු කෙනෙකුට පාර පෙන්වුවා වගේ. අන්ධකාරේවා තේලපච්චෝතං ධාරේය, චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. අඳුරේ හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්වලා ඇස්සැත්තෝ රූප දකිත්වායි කීවා වගේ. ඒව මේවං භෝතා ගෝතමේන අනේක පර්යායන ධම්මෝපකාශිතෝ. මේ විදියට තථාගතයන් වහන්සේ විසින් ඊතා මැනවින් මේ ධර්මයේ දේශනා කළා කියලා සතුටු වුණා. සතුටු වෙලා එතනින් නතර වුණේ නැහැ. ඊට පස්සේ කියනවා තථාගතයන් වහන්සේ උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති. ජීවිතේ පවතින තාක්කල් මම ඔබ වහන්සේ සරණ යනවා. මාර උපාසකෙක් බවට පත් කර ගන්නා සේක්වා කියලා එදා ජානුස්සෝනි බ්‍රාහ්මණයා තථාගත සිරිපද පාද පත්මේ අභියස වැඳ වැටිලා ඉල්ලා හිටියා. ඉතින් එදා තිස්ස රජතුමාට අනුබුදු මිහිඳු මහතෙරුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා. සුවාසු දහස් ගණන් දිව්‍ය බ්‍රහ්මාදීන්ට ධර්මාභිසමය සිද්ධ වුණා. 40000කට අධික රජ පිරිස මේ නිර්මල වූ සම්මා සම්බුද්ධ ශාසනයෙහි උපාසකවරු බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, අරිට්ඨ කුමාරයා ප්‍රදාන 55 දෙනෙක් මේ සම්බුද්ධ ශාසනය තුල සිංහල භික්ෂුන් වහන්සේලා වශයෙන් මුලින්ම පැවිදි උපසම්පදා දිවියටපත් වුණා. තූපාරාමේ අභියස විනය සංගායනාවක් සිද්ධ කරලා සම්මා සම්බුද්ධ ශාසනය මේ ශ්‍රී ලක්දිරණ තලයේ තුල ස්ථාපිත වන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වුණා. අනුලා බිසව ප්‍රදාන 500ක් කුලකාන්තාවන්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රදාන භික්ෂුණීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් භික්ෂුණී පැවිද්ද ලබා ගත්තා. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේගේ අභිජහිත පාරිභෝගික වස්තුවක් වුණ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී ශාඛාව මේ ලක්දිරණ තලයට වැඩමවලා මහමෙවුනා උයනේ රෝපණය කරවලා
එතනින් එහාට වටිනා බෝධි සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ නිසා මිහිඳු මහ තෙරුන් වහන්සේ කියලා කියන්නේ අපේ රටට පහළ වුණ දෙවෙනි බුදුහාමුදුරුවෝ. ඒ දෙවෙනි බුදුහාමුදුරුවෝ පුරා වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව අවිච්ඡින්නව මේ නිර්මල සම්මා සම්බුද්ධ ශාසනය පවතින විදියටයි උන්වහන්සේ මේ ධර්මයේ ව්‍යාප්ත කරවන්නට රාජානුග්‍රහයෙන් යුක්තව කටයුතු කළේ කියන එක අපි සිහියේ තබා ගනිමු. මෙවන් උතුම් වටිනා අතිශ්‍රේෂ්ඨ වූ නිර්මල වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට බෙදාලන්නට අවශ්‍ය කටයුතු මහා කැපවීමෙන් සිද්ධ කරපු මිහිඳු මහ තෙරුන් වහන්සේ මිහිඳුපුර අටවප්පෝ දිනක පරිනිර්වාණයටපත් වී වදාලා. උන්වහන්සේ තමන් වහන්සේගේ පරාර්ථ සාධනය සිද්ධ කළේ මේ ශ්‍රී ලාංකේය සමාජයේ සුභ සිද්ධිය වෙනුවෙන්. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා විශේෂයෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව දියත්වන්නේ ඒ අනුබුදු මිහිඳු මහ තෙරුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සැමරීම් සඳහායි. මානාගද මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් මේ ප්‍රදේශයේ සියලුම දහම් පාසල් විහාරස්ථාන සම්බන්ධ කරගනිමින් ඊටම වටිනා සුවිශේෂී පින්කම් මාලාවක් මේ විහාරස්ථානයේ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන දියත් කරනු ලබනවා. ඒ උතුම් පින්කමට සහ සම්බන්ධ වන්නට සැරසෙන ඔබටත් බුද්ධ ආදී රත්නත්‍රයේහි සරණ පිහිට ආශිර්වාදයෙන් උමදුම සැලසෙත්වායි සාදුනාදයක් දෙමින් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයන්ගෙන ක්‍රියා කරන්නට යෙදෙන්නේ අකුරණ දුනුවිල 317 නිවසේහි පදිංචි ඩී.ආර්.එම්. සමරනායක බණ්ඩාර මහත්මාණන්, එන්.ආර්. ස්වර්ණා කුමාරී ජයතිලක මහත්මිය, වගේම ඩී.ආර්.එම්. කේශානි රත්නායක, එවැගේම ඩී.ආර්.එම්. චන්නජනිත් රත්නායක ඇතුළු ඒ හැම දෙනාගේම මූලිකත්වයෙන් මේ හැම දෙනාම බලාපොරොත්තු වෙනවා පරලෝක ප්‍රාප්ත වුණ ඩී.ආර්.එම්. ඩිංගිරි බණ්ඩා පියතුමාණන්ට, එන්.ආර්. ජයතිලක මහත්මාණන්ට, කේ.එම්. සීලවතී මැණිකේ මාතාවට, පී.එච්.එම්. යසෝ මැණිකේ මාතාවට, යූ.ජී. බණ්ඩාර මැණිකේ මාතාවට පුණ්‍යානුමෝදනා කරන්නට, එසේනම් මේ උතුම් ධර්මානුශාසනාවෙන් ලද අනල්ප පුණ්‍ය ශක්තිය කරන කොටගෙන ඒ හැම දෙනාමත් පරම සුන්දර අමා මහ නිවනින් සැනසීම සාධා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මෙවන් උතුම් මහණීය පින්කමක් සංවිධානය කර ගැනීමෙන් ලබා ගන්නට තිබුණු වටිනා පුණ්‍ය ශක්තිය ලෝකපාලක ශාසන මාමක සිල් දේවතා සමූහයාට අනුමෝදන් කරමු. දෙවියෝ මෙපින් බෙලෙන් මේ සිරි සම්බුදු සසුන සිරලක් දරන තලයේ සුරක්ෂා කරිත්වා අවසන දෙවියෝද පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා ඒ සාදුනාදයක් දෙමින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාවෙන් ලද අනල්ප පින් බෙලෙන් විශේෂයෙන් ඔබ අපනාමින භාවයටපත් ගුරුවර දෙමාපිය බන්දු මිත්‍රාදී සැමටත් මේ පින් ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙත්වා. ඔබට නිරන්තරයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව මෙබඳු උතුම් පින් කිරියවත් කෙරෙහි ඔබව යොමු කරවාලන විහාරාධිපති ගෞරවනීය අපේ කල්යාණ මිත්‍රෝත්තම පරණගම ඥාන විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහෙරවැසිකරුතර මහා සංඝරත්නයටත් වගේම දායක කාරකාදී ඔබ හැම දෙනාටමත් සර්වමල විරහිත අත්‍යන්ත පරිශුද්ධ ශාන්ති ලක්ෂණ මහ නිවනින් සැනසීම පිණිස මේ උතුම් පින හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වටිනා පුණ්‍ය ශක්තිය
මේ උතුම් සමාජ මෙහෙවර සිද්ධ කරන්නට මාහට ගුරුහරුකම් ලබා දෙමින් වැඩ සිට අපවත් වී වදාළ ඓතිහාසික අංකුමර රජ මහ විහාරය ඇතුළු විහාරගෙනෙහි විහාරාධීශවරව වැඩ වූ අතිගෞරවාර්හ अंकुमरे चंद्रकीर्ति से सिद्धार्थ सुमंगल प्रियदर्शी हेमानंदाभिदान सारसी भक्ति प्रधान संघ नायकोत्तम मागे गुरुदेवन वහන්සේ ගේ ශ්‍රී නාමයට තපවත්ති වදාළ මාගේ ප්‍රාචාර්ය උත්තම බෝධිසත්ව ගුණෝපේත अंकुमरे දේවානන්දාभिදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමයට අපවත්ති වදාළ අපගේ ගුරුදේවෝත්තම අති ගෞරවාර්හ කන්දේකදන සද්ධර්ම කීර්ති ශ්‍රී සද්ධාතිස්සාभिදාන ලොකු හාමුදුරුවන් වහන්සේට අපවත්ති වදාළ අති ගෞරවාර්හ අංකුමරේ ධීරානන්දාभिදාන අපේ ගුරුදේවයන් වහන්සේට විශේෂයෙන් ඓතිහාසික දුනුවිල රජ මහ විහාරය ඇතුළු මේ විහාර පරපුර ශෝභා සම්පන්න කරමින් වැඩ සිට අපවත්ති වදාළ මහා විහාර වාංශික සයාමූපාලී මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේහි උපාධ්‍යාය ධුරන්දරව වැඩ සිට අපවත්ති වදාළ විශ්වාමලත් විදුහල්පති ගෞරවනීය උඩංගමේ වජිරඥානාභිදාන ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේටත් මේ සීල පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා. ඔබ හැම දිනාටමද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පිණසම මේ පින හේතු වාසනා වේවායි සාදුනාදයක් දෙමින් ප්‍රාර්ථනා කරමු.